උපමාවක් කියන්නේ මොකද්ද? ගැඹුරු දෙයක් සරලව තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ උපමා දේශනා කළානේ. අන්න එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙන්න මේ සතර සංග්‍රහ වස්තු ජීවිතේ නැති වුණොත් එහෙම යන්නා වූ රතයක කඩෑනය ගැලවුණා වගේ. මොකද්ද මේ යන්නා වූ? බලන්න නිකන් රතයක් නෙවෙයි. නිකන් මේ එක තැනක නවත්තලා තියෙන රතයක් නෙවෙයි. යන්නා වූ රතයට කඩෑනය කියන්නේ මොකද්ද? කියන්න බලන්න වර්ධින්න හරි කියන්න බලන්න. අයියෙන් කියන්න බය වෙන්න එපා. කඩෑනේ තේරෙන්නේ නැද්ද සාමාන්‍යයෙන්? ඔය කරත් එහෙම තියෙන්නේ. දැන් කරත් එහෙම දැකලා නැහැ. ඔය කඩෑන තියෙනවා දැන් තාක්ෂණය කාර්මික විප්ලවය වැඩි වෙච්ච කාලේ කඩෑනයක් තියෙනවා. හැබැයි කඩෑනේ නෙවෙයි ඔක ඇක්සල් කියලා කියන්නේ අර. නේ? කරත් වල තියෙන කඩෑනියක්. ඒ කියන්නේ රෝදේ ඒකෙන් තමයි අල්ලලා තියෙන්නේ. ඒක නැත්තම් රෝදේ කඩෑම වැටෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහණෙනි, ඔන්න පුතේ අපිට දේශනා කරන බුදුහාමුදුරුවෝ මෙන්න මේ දේවල් ජීවිතේ නැතුනොත් එහෙම යන්නා වූ රතයක කඩෑනේ ගැලවුණා වගේ. යන්න පුළුවන් දේ රතේට ඉස්සරහට යන්න බෑ. මොකද්ද වෙන්නේ? රෝදේ ගැලවෙනවා. දැන් අපි දැකලා තියෙනවා ඔය කඩලා කරාත තියෙනවා. නේ? නවත්තලා දාපුවා. නවත්තලා දාපුවා වාහන අපි ඕන තරම් පාරයිනේ දකින්නවනේ. ඒවට කඩෑනියක් තිබ්බත් එකයි නැතත් එකයි. අන්න ඒක හින්දමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ යන්නා වූ රතයට කඩෑනියක් වගේ. කඩෑනියක් කඩා වැටෙනවා වගේ. එහෙනම් ඔබගේ ජීවිතේ නැමැති රතයට කඩෑනියක් ශක්තිමත් කඩෑනියක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලායි බුදුදහමෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් ඔබ අද මෙතනින් පිට වෙලා යන්න ඕන දහම් පාසල් දරුවෙක් විදියට ඔබේ ජීවිතයේ නැමැති රතයට ශක්තිමත් කඩෑනියක් වෙලා. තේරුණාද? එහෙනම් ওই කඩෑනියයි දැන් මේ තීව්‍ර කරන්නේ ශක්තිමත් කරන්නේ. ඒක නිකන් මුරුංගාලියකින් හදපු කඩෑනියක් වුණත් වැඩක් නැහැ. ඉක්මනින් කඩන් වැටෙනවනේ. ඔන්න එහෙනම් පුරාහඳක් බවට තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්, අර්ථවත් කරගන්න පුළුවන් ඔබගේ ජීවිතේ නැමැති රත මැදිරියට ශක්තිමත් කඩෑනයක් වෙන්න අවශ්‍ය කරන කාරණා හතරක් පිළිබඳව තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතයත් එක්ක ගලපලා සාකච්ඡා කරේ. දැන් ඔබට ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් පරිත්‍යාගශීලී පුද්ගලයෙක් වෙන්න. ඒ වගේම ප්‍රිය පුද්ගලයෙක් වෙන්න. කෙනෙක් දැක්කම පළමුව hina වෙන්න, කෙනෙක් දැක්කම පළමුව කතා කරන්න, බැම අකුලුවන් නැතුව කතා කරන්න, සෝදශීලීව කතා කරන්න, සමානාත්මතාවයෙන් ජීවත් වෙන්න පුළුවන් දරුවෙක් බවට ඔබ පරිවර්තනය වෙන්නේ නැත්නම් ඔබ දහම් පාසල් ආපෙකින් වැඩකුත් නැහැ. විභාගයක් කොච්චර හොඳට පාස් වුණත් වැඩකුත් නැහැ. ඔබේ ජීවිතය තුළ මේ ආකල්ප නැත්තම්